සුබ දවසක් ළමයි. අද ඕන ප්‍රැක්ටිකල් වීඩියෝ සීරීස් එකේ අපි සාකච්ඡා කරන්නේ පදාර්ථ යාන්ත්‍රික ගුණ පාඩමේ දුෂ්ශ්‍රාවිතාව යටතේ තියෙන ප්‍රැක්ටිකල් එක දුෂ්කර සංගුණක සෙවීම කේශික ප්‍රවාහ ක්‍රමයෙන්. එහෙම නැත්නම් අපි කියන මේක පොයිසන් සූත්‍රය ඇසුරින්. හරිද? එතකොට මේ වගේ සරල අටුවමක් තියෙනවා. ඕන ප්‍රැක්ටිකල් පොතේ එක දානවා ඇඳලා තියෙනවා අපි. මෙන්න මේ සරල අටුවම පාවිච්චි කරලා මීට අමතරව තව උපකරණ කීපයක් භාවිත කරනවා. කොහොමද මේ දුෂ්ශ්‍රාවිත සංගුණකය නීට හොයන්නේ කියන එක අපි සාකච්ඡා කරන්නේ. ඉතින් සුපුරුදු විදියට මුලින්ම අපි රිසෝස් වීඩියෝ එක බලාගමු. බලලා අයිඩියා එකක් ගමු කොහොමද විද්‍යාගාරතුලදී මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ කියලා. ඊට පස්සේ මේ ප්‍රැක්ටිකල් එකෙන් එන ප්‍රශ්න මොනවද? ස්ට්‍රක්චර් පේපර් එකේ එන්න පුළුවන් විදි ප්‍රශ්න මොනවද? ඒවට අපි කොහොමද උත්තර ලියන්නේ සහ මේ ප්‍රැක්ටිකල් එක සම්බන්ධව තවත් වැඩිදුර කරුණු අපි ඉගෙන ගමු. එහෙනම් අපි මුලින්ම රිසෝස් වීඩියෝ එකට ද්‍රවයක ජලයේ දුෂ්ශ්‍රාවිතා සංගුණකය කේශික ප්‍රවාහ ක්‍රමයෙන් සෙවීම පොයිසන් සූත්‍රය ඇසුරෙන් මේ දැක්වෙන්නේ පරීක්ෂණයට අදාළ උපකරණ සකස් කර ඇති ආකාරය. මේක නියත පීඩන ටැංකිය. ඒට ජලය ඇතුල් කර උපරිම උසට පැමිණි පසු පිටවන ජලය මෙම කේශික නලය තුලින් ගලා යාමට සලස්වා තිබෙනවා. එම කේශික නලය තිරස්වයි සවිකර තිබෙන්නේ. එහි අග කෙළවර සිදුරට ආසන්නව නූල් කැබැල්ලක් ගැටගසා තිබෙනවා. ජලය ඒකාකාරව පිටවන අවස්ථාවේදී අපි මෙම විරාම ඝටිකාව ක්‍රියාත්මක කරන මොහොතේම පිටවන ජලය එකතු වීම සඳහා භාජනයක් තබනවා. සුදුසු කාලයක් ගත වූ පසු භාජනය ඉවත් කරන මොහොතේම විරාම ඝටිකාව නවත්වා එම කාලය T සහ එකතු වුණ ද්‍රව පරිමාව Q සටහන් කරගත යුතුයි. බලමු පරීක්ෂණයේ අවස්ථාව. දැන් ජලය ඇතුල් වී උපරිම උසට පැමිණ එම උස නියතව පවත්වා ගන්නවා. ඉන්පසු තිරස් නලයේ දිගේ යන ජලය මෙම නූල් කෙළවරින් පහළට බිඳු වශයෙන් වැටෙනවා. අපි දැන් එම ජලය එකතු කිරීමයි කරන්න ඕනි. ඔරලෝසුව ක්‍රියාත්මක කරන මොහොතේම භාජනයක් තැබිය යුතුයි. මේ ආකාරයට ඉන්පසු සුදුසු කාලයක් තුල පිටවන ජලය එකතු කරගෙන එම භාජනය ඉවතට ගන්නා මොහොතේම විරාම ඝටිකාව නැවැත්විය යුතුයි. හොඳයි අපි දැන් භාජනය ඉවත් කිරීමට සූදානම් වෙන්නේ. දැන් අපි කාලය T සහ එකතු කරගත් ජල පරිමාව Q සටහන් කරගත යුතුයි. අපි දැන් බලමු පරීක්ෂණයට අදාළ સિદ્ધාන්තය. පොයිසන් සූත්‍රයෙන් කියවෙන්නේ තිරස් නලයක් දිගේ අනාකූලව තරලයක් නැත්නම් ද්‍රවයක් ගලන විට T කාලයක් තුල පිටවන ද්‍රව පරිමාව මෙම සූත්‍රයෙන් ලැබෙන බව. එනම් Q බෙදීම T හෙවත් ද්‍රව පරිමාව පිටවන ශීඝ්‍රතාව සමානයි π ඒ 4 වෙනි බලය P බෙදීම 8යි ඊට L. π කියන්නේ 7/22 ඒ නලයේ ආරය P නලය දෙකලවර පීඩන අන්තරය ඊට ද්‍රවයේ දුෂ්ශ්‍රාවිතා සංගුණකය L නලයේ දිග. මේ පරීක්ෂණයේදී පීඩන අන්තරය යනු නලයට ද්‍රවය ඇතුල් වන පීඩනය ඍණ පිටවන තැන පීඩනය. ඇතුල් වන තැන පීඩනය වෙන්නේ වායුගෝල පීඩනය ධන H ρ G. H කියන්නේ නලයේ මැදයේ සිට නියත පීඩන ටැංකියේ ඉහළ මට්ටම දක්වා උස. එම ද්‍රව කඳ මගින් නැති කරන පීඩනය H ρ G. ρ කියන්නේ ද්‍රවයේ ඝනත්වය. එහෙමනම් මුල් පීඩනය වෙන්නේ වායුගෝල පීඩනය ධන H ρ G. අග පීඩනය වෙන්නේ වායුගෝල පීඩනය. එහෙමනම් පීඩන අන්තරය යනු H ρ G. එවිට මේ සමීකරණයට ආදේශ කිරීමෙන් මෙන්න මේක ලැබෙනවා. Q සමානයි π a 4 වෙනි බලය ρ g t බෙදීම 8යි ඊට L.
අපි මීට කලින් කීව පරීක්ෂණයේ එක් පියවරක් දන්නා t කාලයක් තුල පිට වුණ ද්‍රව පරිමාව q සටහන් කර ගන්නා ලෙස. අපි මේ ප්‍රස්ථාරයේ ගොඩනැගීම සඳහා අවස්ථා කීපයක් පරීක්ෂණය සිදු කරනවා මේ ඉච්ඡලාගය වෙනස් කරමින්. එකම t කාලයක් තුල පිට වුණ ද්‍රව පරිමාව q වෙන වෙනම සටහන් කර ගන්නවා. එවිට මේ සමීකරණයේ h සහ q විචල්්‍ය බැවින් එය y = mx ආකාර වෙනවා. අපි ප්‍රස්ථාරයේ ගොඩනගනවා x අක්ෂයට h අගය සහ y අක්ෂයට පිට වුණ ද්‍රව පරිමාව q ඇතුළත් වන පරිදි. එවිට මෙම ප්‍රස්ථාරය ලැබෙනවා. එහි අනුක්‍රමණය මේ කොටසට සමාන වෙනවා. අපි එහෙමනම් ද්‍රවයේ දුෂ්‍රාවිතා සංගුණකය ගණනය කර ගැනීමට තවත් කරුණු කීපයක් සොයාගත යුතුයි. නලයේ අරය A සොයා ගැනීම සඳහා චලන් වීක්ෂයක් භාවිතය හෝ ඇතුළත රසදිය කඳක් සඳහා දිග මැන එහි ස්කන්ධය මැන අරය ගණනය කිරීම හෝ කළ හැකියි. රෝ යනු ද්‍රවයේ ඝනත්වය එය දැනගෙන සිටිය යුතුයි. G ගුරුත්වජ ත්වරණයත් දැනගෙන සිටිය යුතුයි. නලයේ දිග මැනගත යුතුයි. එය මීටර උලකින් වුවත් මැනගත හැකි දිග නලයක් භාවිතා කරන නිසා. එවිට ඊට ආගය ගණනය කරගත හැකි බව පැහැදිලි. පරීක්ෂණයට අදාළ තවත් අතිරේක කරුණු කීපයක් නම් මුලදී නලය හොඳින් පිරිසිදු කරගත යුතුයි. එය නිවැරදිව තිරස්ව සවි කර ගැනීම සඳහා ස්පිරිතු ලෙවල් එකක් යොදාගත හැකියි. නලයේ අග කෙළවරින් නූල් කැබැල්ලක් ගැට ගසන්නේ තිරස් නලය දිගේ ගමන් කරන ජලය එම නූලට උරාගෙන පහළ කෙළවරට පැමිණ බිඳු වශයෙන් වැටීම සඳහා. එසේ නොවේ නම් නලයේ කෙළවරට පැමිණෙන ජලය පෘෂ්ඨික ආතතිය නිසා බුබුලක් ලෙස සකස් වී එතනින් වැටෙන විට ඇතුළත ද්‍රව කඳ නැත්නම් ජල කඳ කැළතීමට ඉඩ තිබෙනවා. එවිට ඇතුළත අනාකූල තත්ත්වය බිඳෙනවා. පොයිසෙල් නියමයේ සත්‍ය වන්නේ අනාකූල ද්‍රවයක් සඳහා පමණයි. නලයේ දිග සෙන්ටිමීටර් 25ක් හෝ ඊට වැඩිපුර බැවින් මීටර උලකින් L අගය මැනගත හැකියි. නියත පීඩන ටැංකිය සඳහා H උස වෙනස් කළ යුත්තේ ඉතා සුළු අගයන් තුල පමණයි. එසේ නොවි උස හුඟක් වැඩි කළ විට නලය තුලින් වේගෙන් ද්‍රවය ගලා යන නිසා එය ආකූල විය හැකියි. එවිට පොයිසෙල් නියමය වළංගු වෙන්නේ නැහැ. නලයේ අරය සෙවීමේදී වඩාත් සුදුසු වෙන්නේ එය තුලට රසදිය කඳක් ඇතුල් කර එම රසදිය කඳේ දිග මැනගෙන චලන් වීක්ෂය භාවිතයෙන් එම රසදිය කොටස ඉවතටගෙන ස්කන්ධය සොයාගෙන ඝනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව භාවිතයෙන් අරය ගණනය කළ හැකියි. එම රසදිය කඳ නලයේ ස්ථාන කීපයක තබා ගනිමින් අරේ අගය කීපයක් සොයාගෙන මධ්‍ය නරය ලබා ගැනීම වඩාත් සුදුසු වෙනවා. හරි ළමයි, ඔයාලා රිසෝස් වීඩියෝ එක බැලුවා. අයියා ගත්ත කොහොමද ප්‍රැක්ටිකල් එක කරන්න කියලා. සරල අයිඩියාවක් ගත්තා. අපි නම් ඊට අදාළව මේ තියෙන ප්‍රශ්න වලට යමු. ඔය ප්‍රශ්න උත්තර සපයා දාම කොහොමද මේක කරන්න කියලා. දැන් මේකේ පොයිසන් සූත්‍රය සම්බන්ධ සමීකරණයක් තියෙන්නේ. පොයිසන් සූත්‍රය දන්නවා. PPT medium නැත්නම් සීක්‍රතාව. Q සමානයි 5 P A වල 4ට 8යි නීටයි. P කියන්නේ P නන්තරේ ඒක කියන්නේ විස්කම්බේ නලය හරය. නීට කියන්නේ දුෂ්ට සංගමනය කියන්නේ මේ දිග. හරි. එතකොට අපෙන් අහන්නේ ඔය සම්බන්ධව පොයිසන් සූත්‍ර ක්‍රමයෙන් මෙන්න මේකේ වෙන දුෂ්ට සමගිවාණිය කියන්නේ. ඒත් අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ අවශ්‍ය අමතර උපකරණ මොනවද? මොනවද ඕනි වෙන්නේ? අනිවාර්යයෙන් මේ දිග මන ගන්න ඕනි. එහෙනම් අපිට ඕනේ මොකද? මීටර කෝඩු. මීටර කෝඩු.
ඊළඟට තවද මේකේ පැමිණෙන ද්‍රව ප්‍රමාණය අපි ගණන් කරනවානේ පරිමාණ ගණන් කරනවානේ ඊට වතන කාලය මම ගන්න එපා එහෙනම් අනිවාර්යයෙන්ම වෙනවා මොකද්ද විරාම කටිකාව ඊට අමතරව අභ්‍යන්තර නලයේ අභ්‍යන්තර ආරය මයි ඉන්න අනේ අභ්‍යන්තර ආරය මයි අපිට මොකද්ද චල අන්වීක්ෂය අභ්‍යන්තරය මනනවා චල අන්වීක්ෂය. එතකොට මීටර කෝදුවක් හොයනවා විරාම කටිකාවක් හොයනවා අභ්‍යන්තරය මනිනකොට පාවිච්චි කරන්නේ මොකද්ද? චල අන්වීක්ෂයක් හොයනවා. ඊළඟ ප්‍රශ්නේ මෙහිදී තරම විශාල මහත් නලයක් යොදා නොගෙන කේශික නලයක් යොදාගන්නේ ඇයි? නලයේ කේශික වෙද්දී Q සමානයි AB ට අනුව වර්ගඵලය අඩු වෙද්දී ප්‍රවේගය වැඩි වෙනවා. එහෙනම් මොකද්ද? තරල ප්‍රවාහයේ වේගය නැත්නම් ආන්ත ප්‍රවේගය වැඩි වීමට. හේතුව මොකද්ද? කියන්නේ හේතු මොනවාද? නලයක් යොදාගන්නේ ඇයි? එකක් තමයි ආන්ත ප්‍රවේගය වැඩි කර ගැනීමට. නැත්නම් තරල ප්‍රවාහයේ වේගය වැඩි කර ගැනීම දෙකම එකයි. තරල ප්‍රවාහයේ වේගය වැඩි කර ගැනීම. තරල ප්‍රවාහයේ වේගය වැඩි කර ගැනීමට. තරල ප්‍රවාහයේ වේගවත් වෙද්දී බාධක නැති වෙද්දී මොකද වෙන්නේ? අනාකූල ද්‍රව ප්‍රවාහයක් ඇති වෙනවා. අනාකූල ද්‍රව ප්‍රවාහයක් ඇති කර ගැනීමට විශාල බටයක අනාකූල තරලයක් කරන හිතන්න අමාරුයි. අපි දන්නවා අනාකූල ද්‍රව ප්‍රවාහයක් ඇති කර ගැනීමට. අනාකූල ද්‍රව ප්‍රවාහයක් ඇති කර ගැනීම සහ මොකද මේක තරල ප්‍රවාහයේ වේගය වැඩි කර ගැනීමට. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ C උපකරණ මගින් සිදු කරන්නේ කුමක්ද? C උපකරණ කියන්නේ මොකද්ද මේකේ? මෙන්න මෙයා තමයි C. නියත පීඩන ද්‍රව භාජනය. නියත පීඩන ද්‍රව බඳුන. එයි මම නියත පීඩන කියලා කියන්නේ. මෙයාගේ ජලය දෙනවා පුතේ. ද්‍රවය පීඩනවා. හැම වෙලාවෙම මේ ලෙවල් එකේ විතර ද්‍රවය තියෙන්නේ. ඉතුරු වෙන වැඩි වෙන ලෙවල් එකකින් ද්‍රවය මෙතනින් ඕවර්ෆ්ලෝ වෙලා යනවා. හැම වෙලාවෙම එකම උස ද්‍රවය තියෙනවා. හැම වෙලාවෙම එකම ද්‍රවස්තික පීඩනයක් ඇති වෙනවා. ඔය පහළ දින නලයට. පැහැදිලිද? එහෙනම් මොකක්ද මේ කාරණා මොකද්ද? නියත පීඩනයක් ලබා දීම. නැත්නම් නියත පීඩනයක් පවත්වා ගැනීම. ඒකෝන අපි ලියන්න මෙන්න මෙහෙම මෙතන ඔයගොල්ලෝ සටහනේ තියෙනවා මෙන්න මේ ලක්ෂ්‍ය පුතේ D කියලා දාලා. අපිට බලා ගන්න මේ ලක්ෂ්‍ය D කියලා දාලා තියෙනවා. එතකොට මෙතන පීඩනේ PD කියලා දාලා තියෙනවා. ඔය ටියුට් එකේ තියෙනවා ඒ ලස්සන නේද? එහෙනම් ඔයාලා ලස්සන ලියන්න පුළුවන්. මෙන්න මේ උස තමයි H කියලා දාලා තියෙන්නේ. මෙන්න මේ උස තමයි H කියලා දාලා තියෙන්නේ. ඔයාලා ලියන්න පුළුවන් නියත පීඩන නැත්නම් HD නියතව PD D ලක්ෂයේ ප්‍රශාසක නියත පීඩන පවත්වා ගැනීම හෝ අපිට ලියන්න පුළුවන් PD නියතව පවත්වා ගැනීම. PD පීඩනය නියතව පවත්වා ගැනීම. එහෙම ලියන්න පුළුවන්. PD පීඩනය නියතව පවත්වා ගැනීම. PD පීඩනය නියතව පවත්වා ගැනීම. එහෙම නම් එක මට්ටමේදී 4 D කෙලවර කෙලින්ම කරාමට සම්බන්ධ කොට පරීක්ෂණය සිදු කළ හැකිද? D කෙලවර කෙලින්ම කරාමට හයි කරා D කෙලවර කෙලින්ම අතන ඉල්ලට් එකට හයි කරලා එහෙම කරන්න බෑ. වතුර පාරක් කෙලින්ම හයි කරලා බෑ. ඇයි හේතුව? එතකොට ඒ කෙලවරේ පීඩන නිශ්චිත දැනගන්න බෑ. කොහොමද දැනගන්නේ? මේ වතුර පේන ටැප් එක මේ කෙලවර හයි කරලා ඉවරලා පීඩන අන්තයක් හොයන්න පුළුවන්ද? බෑ. කළ හැකිද? නොහැක. කළ හැකිද? නොහැක. හේතුව මොකද්ද? එවිට D කෙලවරෙහි පීඩනය නිශ්චිතව දැනගත නොහැක. පීඩනය නිශ්චිතව දැනගත නොහැක. පස්සේ ප්‍රශ්නේ B මගින් දැක්වෙන්නේ කුමක්ද? මොකද ඔය B කියලා පෙන්නන්නේ? B කියලා පෙන්නන්නේ මොකද? කපු නූල් පොටක්. ඇයි ඒ? ඔයන ද්‍රවය ටොක් 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 ගාලා වතුර බිඳ වටනතුම වතුර විසිරෙනවා. නේද?
අනිත් එක මේ පුෂ්ටිකාදී බලයක මේ වතුර බිඳු බිඳු වෙටි වෙටි තියෙන්නේ. ඒක නවත්තන්න චූ නූල් කැල්ල පහළට දෙන නූල් ඔසවලා පහළට ගමන් කරන වතුර බිඳු බිඳු විදිහට විසිරෙන්නේ නැහැ. හරිද? ඊයන්න B කියන්නේ මොකද්ද? කපු නූල් පොටක්. ඊළඟට ඉන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඊළඟ පළවෙනි එක ජලය විසිරී යාම වැළැක්වීම. ජලය විසිරී යාම වැළැක්වීම. ඊට අමතරව කේශික නලයෙහි කෙළවර මේ නලයේ කෙළවර ජල මාවක ඇති වී පුෂ්ටිකාතිය ධන ජල මාවක ඇතිවෙනවා කියලා හරිද? ජල මාවක ඇති වී පීඩන අන්තර විචලනයන් ඇතිවීම වැළැක්වීම. පීඩන අන්තර විචලනයන් ඇතිවීම වැළැක්වීම. ඊළඟට 7 කේශික නලයේ සිට ටැංකියේ ද්‍රව මට්ටම දක්වා සිරස් උස පීඩනය ලබා ගන්නට වඩා සමන්වලව මැනෝමීටර මගින් පීඩන අන්තර ලබා ගැනීම වාසිදායක වන්නේ ඇයි? ඒ කියන්නේ මෙතන පීඩනය කියලා වායුගෝලීය පීඩනයේ ධන HDG කියලා PD කියන එක්කෙනා ලියනවට වඩා මෙතනට මැනෝමීටරයක් සම්බන්ධ කරලා කෙලින්ම පීඩනය රීඩ් කළොත් ඒක වඩාත් නිර්වද්‍ය වෙන්න හේතුව මොකද්ද? එකම එක පොයින්ට් එකක් තියෙනකොට ඔය වගේ තැන්වල අපි කෙලින්ම ගහන්න පුළුවන් තෝරන්න මොකද්ද? සාමාන්‍ය ද්‍රවස්ථිතික පීඩනය සලකද්දී ගලායන පීඩනය, ගතික පීඩනය, ස්ථිතික පීඩනයට වඩා වෙනසක් තියෙනවා. මෙතනදී අපි සලකලා ගන්නේ ස්ථිතික පීඩනය, නිශ්චිත පීඩනයක්. හැබැයි ගතික පීඩනයට වඩා වෙනස් වෙනවා. ඒ වඩා නිර්වද්‍ය වන මැනෝමීටරෙන් ලැබෙන ගතික පීඩනය අනිත්. පැහැදිලිද? අපි ලියමු මෙන්න මෙහෙම. ද්‍රවය ගලායන විට ඊට අදාළ පීඩනය ස්ථිතික පීඩනයට වඩා වෙනස් වේ. මැනෝමීටරය මගින් නිවැරදි පීඩනයක් ලබා දෙයි. මැනෝමීටරය මගින් නිවැරදි පීඩනයක් ලබා දෙයි. 8 වෙනි ප්‍රශ්නේ. ටික වේලාවක් ද්‍රව්‍ය ගලා යාම සලස්වා පාඨාංග ගණන් ගැනීම ආරම්භ කිරීමට හේතුව කොහොමද? දැන් ඕක වතුර එන්න ගත්ත ගමන් මේ අනවරත තත්ත්වයටපත් වෙනවද? නෑ. එහෙනම් අනවරත තත්ත්වයටපත් වෙන පොඩි කාලයක් දෙන්න ඕනේ. ඒක තමයි අපි පොඩි වෙලාවක් ගියාට පස්සේ තමයි ස්ටොප් වෙච්ච ගොන් කරලා මේ භාජනයේ තියන ද්‍රව්‍ය වෙච්චේ. ලියන්න. ජල ප්‍රවාහයට අනවරත තත්ත්වයටපත් වීමට කාලය ලබා දීම. ජල ප්‍රවාහයට අනවරත තත්ත්වයටපත් වීමට කාලය ලබා දීම. ඊළඟ 9
කේශිනල ඒකාකාරී විය යුතුය. මෙසේ නොවන විට කුමන රාශියක් වෙනස් වේද? නල ඒකාකාරී නොවන මොකද වෙනස් වෙන්නේ? නලයේ විස්කම්භය. නලයේ විස්කම්භ වෙනස් වෙන මොකද වෙනස් වෙන්නේ? සිම්පල් A පොඩි ප්‍රමාණයකින්ද නෑ 4 වෙනි බලයකින්. එතකොට දෝෂණ 4 ගුණින් වෙනස් වෙනවා. කියන්නේ මොකද වෙනස් වෙන්නේ? නලයේ විස්කම්භය. මෙහිදී නීති පිටවක් සාධකයක් ඇතේ කොහොමද? මේක අදාළ නොවන ඒක භෞතික පේන්නේ නැති. තව සාධකයක් අනුව නීත වෙන මොකද්ද? උෂ්ණත්වය භෞතික තත්ත්වයක කියන්නේ නැති අනිවාර්යයෙන් මොකද්ද? උෂ්ණත්වය. මොකද හේතුව? දුෂ්ටාවිතාව නැත්නම් උකු බව උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. පැණි දිය කරන්න, පැණි රත් කරන්න දියාරු ගතිය, පැක් කරන ගතිය වැඩි. පැණි නිවෙන්න ගෙවල් රස කැවිලි මතදී පාවිච්චි කරනවා. ගැවුම් මතදී පැණි උණු කිරීමක් කරනවනේ සීනි උණු කරලා හෝ අකුරු උණු කරලා හෝ පැණි හදනවනේ. රස්නේ තියේදී පැණි පැක් කරනවා. නිකම්ම පැක් කරනවා. උෂ්ණත්වය ගොඩාක් අඩුයි. තරල ඝර්ෂණය ගොඩාක් අඩුයි. හැබැයි එයා නිවෙන්න ඝර්ෂණය වැඩි නැත්නම් උකු බව වැඩි නැත්නම් දුෂ්ණත්වය වැඩි. නලියන මොකද්ද? උෂ්ණත්වය. මොකද නලියන්න උෂ්ණත්වය මත ද්‍රවයේ දුෂ්ටාවිතා බලය වෙනස් වේ. උෂ්ණත්වය මත ද්‍රවයේ දුෂ්ටාවිතා බලය වෙනස් වේ. ඊළඟට 11 ද්‍රවයේ ඝනත්වය රෝ නම් නලය තුල පීඩන සඳහා ප්‍රකාශනයක් ගොඩනගා ගන්න. නලය තුල පීඩන කියන්නේ මොකද? PD නේ PE නේ. මට කෙලින්ම කියන්න පුළුවන් මෙතන E මෙතන ලක්ෂණය වගේ E නේද? මෙතන E නේ. එහෙනම් මෙතන PE ගානක් තියෙනවා. මට කෙලින්ම කියන්න පුළුවන් ළමයි වායු ගෝලයේ පීඩනය 5 නම් 5 කියලා ගන්නවා. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් PD සමානයි 5 ගන්න H ද්‍රව්‍යත්ව රෝධ H rho G PE කියන්නේ වායු ගෝලීය පීඩනය. අයියනේ ඒ සමාන කිරීම 5. එහෙනම් PD ඍණ PE තමයි පීඩනාන්තරය ඒක සමානයි 5 ගන්න H rho G ඍණ 5 එහෙම නැත්නම් පීඩනාන්තරය PE PD ඍණ PE සමානයි H rho G PE D ඍණ PE සමානයි H rho G දරගන්න PD ඍණ PE සමානයි H rho G ඊළඟට ප්‍රස්තාරක ඇඳීම මගින් ද්‍රවයේ දුෂ්ටත්ව සංගසය සඳහා වාදයක් ගොඩනගා ගන්න. ඒ කියන්නේ සමීකරණයක් ගොඩනගන්න කියන්නේ මොකද? අපේ ප්‍රස්තාරක අඳින නම් මේ මොකක්ද වෙනස් කරන්න පුළුවන් වෙන අපිට? වෙනස් කරන්න වෙන්න පුළුවන්. වෙනස් කරන්නේ මොකක්ද? ඒතර වෙනස් වෙන්නේ මොකක්ද? අනිවාර්යයෙන් මේක අපිට අඳින්න වෙන්නේ. මේ ද්‍රව කඳේ උස වෙනස් කරන්න මෙයාගේ ප්‍රවාහ ශීඝ්‍රතාවය වෙනස් වෙනවා. ඒක තේරෙනවනේ වතුර ටැංකියක වුණත් පුතේ වතුර කොහොමද මේ උස යන්න වැඩි වෙන්න වතුර ගමන් ගේම වේගය නැත්නම් ශීඝ්‍රතාවය වෙනස් වෙනවා. අපි නම් අද පොයිසන් සූත්‍රයෙන් ඉබිලිමිලි සමානයි 5 PA ට 8 නීටා L. එතනින් අපිට යනවා ගෙලින්ම තමයි Q. එතනින් මම ගන්නවා පීඩනාන්තරයට කෙලින්ම සම්බන්ධ කරන සමීකරණය. Q සමානයි 5 P වලට දාන පීඩනාන්තරය H rho G A වල 4 8 නීටා L. එතනින් මම කෙලින්ම උක්ත කරගන්නවා Q ශීඝ්‍රතාවය සමානයි 5 rho G A වල 4 8 නීටා L වතාවක් H. y සමානයි mx. y සමානයි mx. අපෙන් අහන්නේ ප්‍රකාශනය ගොඩනගන්න ඔන්න ගොඩනගුවා. දැන් අපි කියනවා වාදයක් ගොඩනගන්න කියන්නේ පස්තස්නේ සම අයිත් මිනුම් පස්තරයයි. දැන් මෙන්න සමීකරණය. y සමානයි mx.
y වලට ගන්න q x වලට ගන්න h. එතකොට මේ මොකද්ද කරන්නේ? නේද පිට ටැංකියේ ජල මට්ටම වෙනස් කරමින් අපි h වෙනස් කරනවා නේද? නේද පිට ටැංකියේ ජල මට්ටම වෙනස් කරමින් h එක වෙනස් කරලා දැන් h පාඩම් කිහිපයකට ප්‍රවාහීකතාවය ප්‍රවාහීකතාවය මයින්ඩ් කොහොමද? දැන් ඔන්න ටික වෙලාවක් තියලා මෙන්න මේ භාජ්‍ය මෙතන තියෙනවා. අපිට මිලිලීටර් 100ක මිනුම්සරාවක් කියලා. මිලිලීටර් මිනුම්සර 100 මෙතන තියද්දිම ස්ටොප් වොච් එක ඔන් කරනවා. ඒ 100 පිරෙද්දිම ස්ටොප් වොච් එක ඔෆ් කරනවා. බලනවා මිලිලීටර් 100ක් පිටින් වෙච්ච කාලේ. අන්න සීගතාව ගණනය කරන්න පුළුවන්. ඔය විදිහට ස්ටෙප් උස වෙනස් කරමින් වාර කීපයක් ඔය ප්‍රැක්ටිකල් එක කරනවා. පාඩම් කීපයක් ලැබෙනවා. එතන ප්‍රස්තාරක අපිට අඳින්න පුළුවන්. h එකත් එක්ක සීගතාවය q. එහෙම නැත්නම් විවිධම t. ඔය සමානයෙන් මේ සිලියේ ඉන්නේ. ප්‍රස්තාරය. ඔය සමානයි mx ගානේ ප්‍රස්තාරය. හරිද? ඕනත් ලියන්න පුළුවන්. ප්‍රස්තාරය නිකන් මිනුම් කියලා වුණා මොකද ලියන්න ඕන? ලියන්න. නීද පීඩන ද්‍රව වාදනයේ ජල මට්ටම වෙනස් කරමින් එහි අගයන් කීපයකට මිනුම් සරාව පිරීමට ගත වන කාලය මිනුම් සරාව සමන මිලිටර් 100ක එකක් ගන්නෙ මිලිටර් 100ක් මිනුම් සරාව පිරීම ගත වන කාලය ගණනය කොට ශීඝ්‍රතාවය ගණනය කිරීම. ශීඝ්‍රතාවය ගණනය කිරීම. හරි. මම ලියුවා මේක ගාගෙන මේක ගත්තා ඊට පස්සේ දාගන්න. මේක කොහොමද කියන්නේ 12 වෙනි ප්‍රශ්නේ A කොටසට අර අපි කිව්ව B කොටස දාන කොටස මේ තියෙන C කොටස දාන ප්‍රස්තාවය. මේ සමනේ මික්ස් ආකාර ප්‍රස්තාවය. අපේ ගාම ඊළඟට ද්‍රව්‍ය දුෂ්ටත සංගුණ සොයන්නේ කෙසේද? ඒ සඳහා අවශ්‍ය අනික් මිනුම් මොනවාද? මොකද්ද? මේකේ අනුක්‍රමණය සමානයි 5 දන්නවා p නෑ 5 රෝ දන්නවා g දන්නවා a හෙව්වා 8යි නීටා l. එතකොට අවශ්‍ය අනිත්‍ය මොකද්ද? දැන් සරලව මම පාවිච්චි කරන උපකරණය මොකද්ද? කේශික නලයේ විස්කම්භය හොයන්න ඕන සහ නලයේ දිග හොයන්න ඕන. ලියන්න. මේ අනුක්‍රම සමාන වෙන සමයකින් දාන්න. අනු සමානයි. මෙන්න මේක. 5 rho g a4 ප්‍රතිම 8 නීටාට අනුව නීටා සෙවිය හැක. අනුක්‍රම සමානයි 5 rho g a4 8 නීටාට අනුව නීටා සෙවිය හැක. මේ සඳහා නලයේ විස්කම්භය සහ නලයේ දිග අවශ්‍ය වේ. මේ සඳහා නලයේ විස්කම්භය සහ නලයේ දිග අවශ්‍ය වේ.
ඊළඟ ප්‍රශ්නේ. කේසිනාලේ දිග කොපමණ වියුතුද? ප්‍රැක්ටිකල් මත අපි කිව්වා වීඩියෝ පැහැදිලි කරා සෙන්ටිමීටර් 25ක් පමණ විය යුතුයි. සෙන්ටිමීටර් 25ක් පමණ විය යුතුයි. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? කේසිනාලේ අභ්‍යන්තර හරයේ මධ්‍යම නැගී සෙවීමට ක්‍රමයක් සාකච්ඡා කරන්න. නැත්නම් ක්‍රමයක් දක්වන්න. ඕක අර සරලවම අපිට මේ දෙපැත්තෙන් ඔය කේසිනාලය ඉහළ අගේ කොහොමද පහළ අගේ කොහොමද කියලා අරගෙන චලන විශ්යෙන් බලලා ගන්නවට වඩා මෙහෙම අරගත්ත ඊළඟ මේක අරගෙන මෙහෙම ගත්තා මේ ගැප් එකයි මේ ගැප් එක අරගත්ත මැදෙන් ගත්තා. එයාට වඩා හරිද? ප්ලේස් එක මොකද්ද? මේකට අපි එකතු ගන්න ඕන දාන්න රසදිය පොටක්. ඔය කේසිනාලේට. රසදිය පොටක් එකතු කරලා ඔය පොටෙහි බර තෙදෙන තුලාවෙන් මැන ගන්න පුළුවන්. දැන් ඔන්න කේසිනාලේ නිකන් තෙදෙන තුලාවෙන් මැන ගන්න. සෝ රසදිය එකක් දැම්මා. රසදිය ටිකත් එක්ක තෙදෙන තුලාවේ බර ගන්නට පස්සේ රසදිය ප්‍රමාණය බර ගන්න පුළුවන් කියලා. ඒක රසදිය බර එනවා සිම්පල් ඉන්දියා. එම් නෝට් එක මොකක්ද කියලා හරිද? ඊට පස්සේ කෙලින්ම මේ දිග මැන ගන්න පුළුවන් නේ චලනශීලී පාවිච්චි කරලා. මේ දිග සිම්පල් L කියලා එනවා. L හරි D හරි ඕන එකක්. හරිද? අද බලන්න. දැන් මෙතනට දැම්ම රසදිය පොටේ බර වෙන ගන්න පුළුවන් වෙනම. හිස් නලයේ වර මුලින්ම ගත්තා. රසදියත් එක්ක නලයේ වර මුලින්ම ඊට පස්සේ ගත්තා. අන්තරයෙන් රසදිය වර ගත්තා. දැන් මේක රසදිය ඝනත්වය අපි දන්න ඕනේ. අපි තුමු D කියලා. දැන් රසදිය බර සමානයි mg මොකද්ද? පරිමාව තව ගණන් තියෙනවා. කොහොමද මේ සිලින්ඩර් කර මේකන්නේ 5 මම ගන්නවා අර r කියලා 5r වර්ග l. ඒ ගත්තේ මොකද්ද? සම්පූර්ණ දැන් විතර අපි ගමු මේ ස්කන්ධ විතර. g ඕනේ වර ඕනේ. 5r වර්ග l කියලා ගත්තේ පරිමාව. පතක් මම ගණන්ත් මම දානවා d කියලා. එතනින් මට අරේ කිලින් හොයන්න පුළුවන් m බෙදීම 5LD ගේ වර්ගමූලය. අයි බර පැහැදිලි කරන්න මේ වගේ තියෙන කේශිකනාලය සම්පූර්ණ මුලින්ම අරගෙන බර මැන්නා. රසදිය පොඩක් දාලා යාගේ බර මැනගත්තා. එතකොට මට රසදිය අන්තරේ හම්බ වෙනවා. ඒ රසදිය පොඩේ දෙකවල දිගමන ගන්න පුළුවන් චලනශීලී භාවිත කර සිම්පල් L හම්බ වෙනවා. ඒ රසදිය බර සමානයි. අපි දැන් ඝනත්වන සමීකරණය D සමානයි m බෙදීම B. එහෙනම් පුතේ ඝනත් m සමානයි d නේ. එහෙනම් මට ගන්න පුළුවන් රසදිය ඝනත්වය නැත්නම් d hg කියලා දාන්නකො. මෙතේ d ගන්න ප්‍රසාසයනේ. හරිද? මට කෙලින්ම එක දාන්න පුළුවන්. ස්කන්ධය m සමානයි. මුලින්ම පරිමාව ගන්නපේ. සිලින්ඩරාකාර ප්‍රසාර පරිමාව. දැන් මේ බටයක් කියන පරිමාව. සිලින්ඩරයක් නෙමෙයි. 5r වර්ග h. නම් 5r වර්ග දැම්මා. සිම්පල් l දැම්මා. ඉතින් මට එනවා තව ගණන්තේ DH දැම්මා. එතනින් මම කිල් මුක්ත කරන සිම්පල් ලා අතර බලනවා m බෙදීම 5l DH කිය. පැහැදිලිද? ඔතනින් පුළුවන් කිලින් ගන්න මොකද්ද? මොකද මේ අහන්නේ කේසිනාලේ අභ්‍යන්තරයේ මැදෙන් නැහැ. පැහැදිලිද? හරි. දාගන්නකො මේක. ඔලියන් මම පැහැදිලි කරලා දෙන්න. ලියන්න. මෙහිදී රසදිය පොඩක් ඇතුළු කොට චලන විශ්යෙන් එහි දිග මැනගෙන තෙදෙන තුලාවක් ආධාරයෙන් රසදිය ස්කන්ධය මැන ගන්න.
ස්කන්ධය සමානයි පරිමාණයේ ඝනත්වයේ ගුණිතය බැවින් ඉහත පරිදි රසදිය පොටෙහි අරය මැනගන්න අරය ගණනය කරගන්න ප්‍රශ්න 16 x එදිරිය vt ප්‍රස්ථාරය වක්‍ර වේ නම් එළිපියක නිගමන මොන්නේ කුමක්ද මොකක්ද අනිවාර්යයෙන්ම තරල ප්‍රවාහය අනාකූල තරල ප්‍රවාහයෙන් ආකූල ප්‍රවාහයට පත් වෙලා තියෙනවා සහ උෂ්ණත්ව වෙනස් වීමක් නිසා දුෂ්ණත සංවර්ගය වෙනස් වෙලා තියෙනවා කියන මෙන්න මෙහෙම ප්‍රස්ථාරය වක්‍ර වේ නම් තරල ප්‍රවාහය ආකූල තරල ප්‍රවාහයක් බවට පත් වී ඇත. ආකූල තරල ප්‍රවාහයක් බවට පත් වී ඇත. ඊළඟ පරිසර උෂ්ණත්වය වෙනස් වීම නිසා දුෂ්ටාවිතාවද වෙනස් වී ඇත. පරිසර උෂ්ණත්වය වෙනස් වීම නිසා දුෂ්ටාවිතාවද වෙනස් වී ඇත. අපිට අඳුරගන්න පුළුවන් කරුණු දෙක එක. ප්‍රස්ථාරය අනිවාර්යයෙන් මේ ආකාර ප්‍රස්ථාරයක් වෙන්න ඕනේ. එක කර්ව් එකක් වෙන්න ඕනේ. කර්ව් එකක් වෙන්න බෑ. කෙලින්ම සිරස් රේඛාවක් වෙන්න ඕනේ. ඒකාකාර රේඛාවක් වෙන්න ඕනේ. මේ නොවන වෙල කියන්නේ අනිවාර්යයෙන් මෙයා අනවරත අවස්ථාවක් පිට බැලලා තියෙන දුෂ්ටාවිතාව වෙනස් වෙනවට නැහැ තියෙනවා. දුෂ්ටාවිතාව නිරයක් නේ. ඒක අනුක්‍රම නියෝ තියෙන්න ඕන. ඉස්සෙල්ලා නියතයි සමීකරණය. ඒක අනුක්‍රමණය වෙනස් වෙන්නේ අනිවාර්යයෙන්ම. එකම දේ වෙනස් දුෂ්ටාවිතාව සමග වෙනස් වෙන නිසා. ඊළඟට මේ වඩාත්ම නියෝජන ලබන මිනිම කුමක්ද? මම ඉස්සෙල්ලා කිව්වා. මොකද්ද? කේෂිනාලේ අරේ. හේතුව මොකද්ද? එයාගේ බලපෑම කොච්චරද? Q සමානයි 5PA4 හතරෙන් වලින් බලපෑම. කියන්නේ කේෂිනාලේ අරේ. කේෂිනාලේ අරේ. ඊළඟට එනද දාගෙන කියන්නේ කේෂ්කනාලයේ දෝෂ නෑ කියන්නේ අරෙහි දෝෂය අවසාන පාඨාංශයට 4 ගුණයකින් බලපෑමක් ඇති කරයි. ඒ නියත පීඩන හිසේ උස h වැඩි කළ හැකි උපරිම උස හඳුනාගන්නේ කෙසේද? මොකද උපරිම උස? කිසියම් අවස්ථාවක මෙන්න මේ ජලය මෙතනින් පහළට වැටෙනතු විදින්න ගන්නවා. ඒ කියන්නේ අනවරත කතන්දර ඉවර වෙනවා. අන්න ඒ අවස්ථාව තමයි උපරිම උස. මෙහෙම වැක්කෙන්නේ නැතුව විදින්න ගන්නවා. අන්න ඒ අවස්ථාව පිළිගන්නවා මේ උසිට වැඩි ගන්න බෑ. සහ එසේ උස සීමා කළ යුත්තේ ඇයි? ලියවෙන්නේ මෙහෙම හඳුනගන්නේ කොහොමද? තිරස් නලයේ කෙළවරින් තිරස් නලයේ E කෙළවරින් ජලය විදින අවස්ථාව වැඩි කළ හැකි උපරිම උස සිම්පල් h ට අදාළ අවස්ථාවයි. වැඩි කළ හැකි උපරිම උස මොනවද සිම්පල් h ට අදාළ අවස්ථාවයි.
ඊළඟට එසේ කරන්නේ ඇයි කියලා අහන්නේ. ඇයි? එවිට ජලය ආකූල ප්‍රවාහයක නැත්නම් අනාකූල නොවන එවිට ජලය ආකූල ප්‍රවාහයක ගමන් ගන්නා බැවින් එවිට ජලය ආකූල ප්‍රවාහයක ගමන් ගන්නා බැවින් පොයිසෙල් සූත්‍රයේ යෙදිය නොහැක. පොයිසෙල් නියමය යෙදිය නොහැක. පැහැදිලිද? හරි. එතකොට ඔය සම්බන්ධව ප්‍රධාන කරුණු කිහිපයක් සාකච්ඡා කළා. මත්දන් නිෂ්කම්බ ගැනීම, ශීඝ්‍රතාව ගැනීම, ඔය සියලු සම්බන්ධ පිටු අංක 189 188 ටියුට් එකේ තියෙනවා, පොතේ තියෙනවා. එහෙනම් මෙතන තව දෙයක් ඔයගොල්ලන්ට මම මෙතන සාකච්ඡා නොකළා. මීට කලින් ප්‍රශ්න වලින් සාකච්ඡා කරන අලවල කම්පන කිහිප සාකච්ඡා කළා. මේ කේශක නලය පිරිසිදු කරන්න කිව්වොත් අපි මොකද කරන්නේ? මුලින්ම තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මයකින්, ඊළඟට තනක නයිට්‍රික් අම්ලයකින් සහ අවසානයේ ආශ්‍රිත ජලයෙන් සෝදලා අවශ්‍ය නම් බීලි සුළං පාරකින් ජීලීම සිදු කරනවා. ඉතින් නලයේ පිරිසිදු කිරීමේ නැවොත් එම මීට කලින් වෙන නල කම්පන වලදීම අපි නලයේ පිරිසිදු කිරීම පැහැදිලි කරා. භස්මයකින් ආම්ලයකින් තනක හොඳේ තනක භස්මයකින් තනක ආම්ලයකින් සහ ආශ්‍රිත ජලයෙන් සුද්ධ කරා ක්ලීන් කරා ජීලීමට ලක් කරා. පැහැදිලිද? හරි. ඉතින් සමාප්ත වෙන පුතේ ප්‍රැක්ටිකල් එක මම දන්නවා ඔයගොල්ලෝ එකම හොඳ දැනුමක් ලැබෙන ඉතින් මේක සම්බන්ධව පසුගිය විභාග ප්‍රශ්න අපිට තාම හමු වෙලා නැත. තාම හමු වෙලා ඉගෙන ඇවිල්ලා නැහැ. නමුත් නුදුර අනාගතයේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද මේ පාඩම් විතර අහන දේ පොයිසල් සූත්‍රය කියන සාමාන්‍ය දුෂ්ටාවිද සම්බන්ධව නිතර භාවිතා කරන වඩා ජනප්‍රිය යෙදුමක්. ජනප්‍රිය සමීකරණයක්. ඉතින් ඒතකොට ඒකෙන් ස්ට්‍රක්චර් එක පැත්තක් ගලවන්න අනිවාර්යයෙන්ම හැකියාවක් තියෙනවා. එහෙනම් එතනින් සමාප්ත වෙන පුතේ දුෂ්ටාවිද සම්බන්ධව තිබ්බ ප්‍රැක්ටිකල් එක අපිට ඉදිරියට තියෙනවා. පුෂ්ටිකාල සම්බන්ධ ප්‍රැක්ටිකල් කීපයක්. අපි ප්‍රැක්ටිකල් වලින් ඉදිරියේදී හැමෝටම සුබ දවසක්.